හයි. ඉතින් ඔන්න මං අදත් ඔයාලට රීඩින් එකක් අරගෙන ආවා. මේ රීඩින් එකෙන් අපි බලන්නේ ඔයා කාට හරි ණයට දීලා තියෙනවා නම් ඒ ණය දැන් ගන්න බැරුව ඉන්නවා නම් ඔයාට ඒ ණය ලැබෙයිද? කොහොමද ඉස්සරහට ඒ ණය ඔයාට ලැබෙන්නේ? කොයි වගේ කාලෙකද? අන්න ඒ කියන දේ මේ රීඩින් එකෙන් අපි බලමු. ඉතින් ඔයාට සුපුරුදු විදිහටම ස්ක්‍රීන් එකේ ෆයිල් 3ක් තියෙනවා. ඒ ෆයිල් 3න් ඔයාගේ වැඩියෙන්ම හිත යන ෆයිල් එක මොකක්ද කියලා තෝරගන්න. එතකොට ඒ ෆයිල් එකට අදාළව තියෙන රීඩින් එකේ ඔයාට අදාළ පණිවිඩය තියෙනවා. ඉතින් මුලින්ම කරන්න ඕන දැන් ඔයාගේ වැඩියෙන්ම හිත යන ෆයිල් එක ඔයා මුලින්ම සිලෙක්ට් කරගෙන ඉන්න. මෙන්න මේ ඒ කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට එන පණිවිඩය කොහොමද තියෙන්නේ කියලා අපි දැන් බලමු. මේ ඒ කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට ඔයාගේ ණය නම් ඔයා හිතන විදිහට ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. ඔයාට මේ සඳහා එක්කෝ නීතිමය ක්‍රියාමාර්ග හෝ ඒ වෙනුවෙන් කළ හැකි දේවල් කළ යුතුව තියෙනවා. මොකද ඔයා නීතිමය ක්‍රියාමාර්ග පැත්තට ගියත් ඔයාට අර එහෙමත් ලේසියෙන් මේ මුදල ඔයාගේ ණය ලැබෙයි කියලා හිතන්න අමාරුයි. මොකද ණය ගත්තු අයටත් ණය ගෙවා ගන්න බැරි තත්වයක් නැත්නම් ඒගොල්ලෝ උවමනාවෙන් මග අරිනවා. අන්න ඒ වගේ තත්වයක් තියෙනවා. ඔයාට කොහොමත් ඔයාගේ මේ මුදල් සම්පූර්ණ මුදලම ඔයාට ලැබෙයි කියලා හිතන්නත් අමාරුයි. ඒ කියන්නේ ඔයාලා නීතිමය මාර්ගයකට ගියා වුණත් යම්කිසි කාලයක් යනවා. ඒ වගේම අර සම්පූර්ණ දැන් ඔයා දීලා තියෙන මුදලම ඔයාට හම්බ වෙයි කියලා හිතන්න බෑ. ඒකත් කොටස් වශයෙන් පොඩ ඔයාට හම්බ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඔයාගේ සම්පූර්ණ මුදලම නම් හම්බ වෙන එකක් නෑ. ගොඩක් වෙලාවට එකකින් භාගයක් හරි යම් තාක් දුරකට හරි තමයි හම්බ වුණොත් හම්බ වෙන්නේ. ගත්තොත් එහෙම ඔයාට පුළුවන් උපරිමයේ නීතිමය පැත්තෙන් හරි මේ දේවල් මගින් කරන්න උත්සාහ කරන්න. ගොඩක් වෙලාවට මාස 2ක් වගේ කාලයක් ඇතුළත ඔයාට එන්න තියෙන මුදලින් යම්කිසි කොටසක් හරි හම්බ වෙයි. ඔයා කොහොමත් මේ ලබා දුන්නු මුදල සම්පූර්ණ වශයෙන්ම බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද එහෙම හම්බ වෙයි කියලා කියන්න අමාරුයි. ඔයාට දුන්නු මුදලෙන් භාගයක් හරි ඊට වඩා අඩු මුදලක් තමයි කොහොමත් හම්බ වෙන්නේ. ඒකත් එකවර හම්බ වෙන්නේ නැහැ. කොටස් විදිහට කොහොම හරි මුදල හම්බ වෙයි. සම්පූර්ණ මුදලව නැතුව යම්කිසි ප්‍රමාණයක්. ඒ විදිහට තමයි ඔයාට රීඩින් එක එන්නේ. මෙන්න මේ B කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට එන රීඩින් එක අපි දැන් බලමු. ඔයා දීලා තියෙන ණය මුදල ඔයාට ලැබෙන්න නියමිතයි. ඔයා මේ ටිකක් විශාල ප්‍රමාණයක ණය මුදලක් තමයි දීලා තියෙන්නේ. ඒකත් ඔයා ගොඩක් වෙලාවට ඔයාගේ ළඟම නෑදෑයෙක් හරි ළඟම යාළුවෙක් හරි ළඟම සමීපතම කෙනෙක්ට වගේ තමයි දීලා තියෙන්නේ. ඉතින් ඔයාට මේ මුදල ගන්නත් ඔයාගේ ළඟම මිතුරන් නෑදෑයන් ඒ අයගේ උදව් ලැබෙනවා. හැබැයි ටිකක් කාලයක් යනවා. ඔයාට පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා. කොහොම වුණත් ඔයාට අනිවාර්යයෙන්ම ඒ අදාළ මුදල ලැබෙනවා. ඔයාට සමහර ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් වෙයි. මොකද මෙයා ටිකක් ඔයාට සමීපතමේ කියලා පෙන්නන හින්දා. මොකද අර සමීපතමයන් අතර තියෙන ප්‍රශ්නත් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා මේ ණය ලබා ගැනීමේදී. ඉතින් කල්පනාකාරීව ඉවසීමෙන් යන්න අනිවාර්යයෙන්ම ණය මුදල ලැබෙනවා. ගොඩක් වෙලාවට ඔයාගේ ණය මුදල මාස 3ක් වගේ ඇතුළත ඔයාට ලැබෙයි. සති 3ක් හෝ මාස 3ක් ඇතුළත ඔයාට අනිවාර්යෙන් ඔයාගේ ණය මුදල ලැබෙයි. ඉතින් කල්පනාවෙන් කටයුතු කරන්න. මොකද ඔයා ගොඩක් ක්ලෝස් කෙනෙක්ට තමයි ඔයා ණය මුදල දීලා තින්නේ. ඉතින් ඒක හින්දා ඒක ගැනීමේදී පොඩ්ඩක් ඉවසීමෙන් ඒ විදිහට කටයුතු කරන්න. කොහොම වුණත් මුදල ලැබෙනවා. ඔයාට අදාළ අවශ්‍ය උදව් යහළුවන්ගෙන් ඔයාගේ නෑදෑයන්ගෙන් ඒ වගේ ලැබෙනවා. කොහොම වුණත් ඔයාට මං කිව්ව කාල ඡේදය ඇතුළත ඔයාට ඔයාගේ මුදල ලැබෙන්න නියමිතයි. මෙන්න මේ C කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට එන රීඩින් එක කොහොමද කියලා අපි දැන් බලමු. මේ C කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට ගත්තොත් එහෙම සංසුන්ව ඉවසීමෙන් ක්‍රියා කරන්න ඔයාටත් ගත්තොත් මේ ණය මුදල ලැබෙනවා.
හැබැයි ඔයාට ගත්තොත් ඔයා අනිවාර්යෙන්ම නීතිමය මාර්ගයකට ගිහින් කටයුතු කරොත් වඩා සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අය පොඩ්ඩක් මම හිතනවා වගේ ණයට ගත්තු අය ගොඩාක් කියන්නේ ප්‍රශ්න ඇති කරන ටිකක් කෑකෝ ගහන වගේ කට්ටියක්. ඉතින් ඔයාට නීතිමය මාර්ගයකට යනවා නම් වඩා හොඳයි. කොහොම වුණත් කල්පනාවෙන් සංසුන්ව ක්‍රියා කරන්න වෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ දීලා තියෙන මුදල් විදිහටම ලැබෙයිද කියලා කියන්න අමාරුයි. මොකද එයාලගේ පැත්තෙනුත් එයාලා පොඩ්ඩක් අමාරු තත්වයක ඉන්නේ. කියන්නේ ඔයාට එක්කෝ සාමාන්‍යයෙන් එයාලගේ වාහනයක් කියන්නේ බයිසිකල් එකක් නැත්නම් මොන හරි ආභරණ ඒ වගේ මොනා හරි වෙන විදිහකින් එයාලා නීතිමය මාර්ගයට ගියාට පස්සේ එකඟ වෙන්න පුළුවන් මේ ණය ගෙවන්න. ඉතින් ඔයාලා හොඳට කල්පනාකාරීව ඒක තීරණය කරන්න එහෙම ගන්නවද මුදල් විදිහට ගන්නවද කියලා. හැබැයි ඔයාලට මුදල් විදිහටම වඩා ගොඩක්ම ඔයාට අර කියන ඔප්ෂන්ස් වලින් තමයි මුදල් ඒ කියන්නේ ඔයාගේ ණය මුදල ලැබෙනවා කියන එක පෙන්වන්නේ. ඉතින් හොඳට කල්පනාකාරීව නීතිමය මාර්ගය ඔස්සේම මේක විසඳ ගන්න බලන්න. ඔයාට කොහොම වුණත් ඔයාට මුදලට සමාන දෙයක් හෝ ලැබෙනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. හැබැයි අර කිව්ව විදිහට කල්පනාකාරීව නීතිමය සහයෝගය ඇතුව කටයුතු කරන්න.